අදාළ මොකද කියන්නේ? බෙර පදයක් ප්‍රස්ථාර කරන්න කියලා කියනවා. හරි. 2 අපි ඉස්සෙල්ලාම ප්‍රස්ථාරේ දාගෙන ඉමු මාත්‍රා. හරි. මට කියන්න දෙතිතක් නම් අපි මොකද්ද දාන සංකේත? තිත්තේ ලක්ෂණ කොහොමද අපි දාන්නේ? සංකේත දාන්නේ කොහොමද? මේක දෙතිතක්නේ. සංකිතක් නම් මම කියලා දීලා කියනවා මොකද්ද දාන්න ඕනේ? තේයි කියන ලක්ෂණ. එහෙනම් දෙතිතක් නම් අපි කොහොමද දාන්නේ? තිත්තේ. මොකද අපි තාලපටෙන් දෙතිතක් වාදනය කරනකොට තිත්තේ කියලා තමයි වාදනය කරන්නේ. එහෙනම් එක උඩින් අපි තිත්තේ. තිත්තේ. එහෙමද බලන්න ඔයාලා දාගෙන තියෙන්නේ. හරි. මොකද්ද එහෙනම් 2-4ට අදාළ බෙර පදය? අයියේ කියන්න. බිඳුව එහෙම නැත්නම් හල් කිරීමේ ලක්ෂණ තියෙන ඒවා එකට ලියන්නේ වෙන වෙනම ලියන්නේ නැහැ. මම කිව්වා ඒවට මොකද්ද තියෙන්නේ? තනිකන්තෝස තියෙනවා කියලා හිතාගන්න. හරිද? හල් කිරීම වෙනම ලියන්නේ නැහැ. එකට කැටි කරලා තමයි ලියන්නේ. එහෙනම් දෝ. හරි. දෝ දොංචි. දැන් එතනත් මොකද්ද වෙන්නේ? දැන් මෙතන පොඩ්ඩක් ඈත් වෙන්න ඕන ළමයි දෙක. මෙතන අපි දෙක යටින් ඉරි කෑල්ලක් ගහනවා. ඇයි හේතුව? හරිනම් බිඳුව මෙතන තමයි තියෙන්න ඕනේ. හැබැයි අපි ඒක ලියනවද වෙනම? නෑ. ඒ නිසා අපි එකට කැටි කරලා ලියනවා එක යටින්. එහෙනම් දෙක අපි හිස් තැන. ඊළඟ තුන යටින් චී. එහෙමද ලියුවේ? දෝ දෝ චින් චින් ගාචි ගාට. චින් චිනුත් මොකද වෙන්න ඕනේ? කැටි වෙනවා. ගාචි ගාට. හරිද බලන්න ලියලා තියෙන ඔයාලා උත්තර. දැන් බලන්න